ප්‍රශ්න තමයි දැන් ගිය අවුරුද්දේ සහ ඊට කලින් අවුරුදු වල එන්න නියමිතව තිබ්බ. හරිද? එහෙම නැත්නම් ටිකක් අර සැක සහිත තැනක් තමයි එන්න පුළුවන් අවදානමක් තියෙන තැනක්. ඒ තමයි සර්පණ සූත්‍රිකා වාදයයි සාකොමියරේක ව්‍යුහයයි. ඉතින් අපි ඔන්න ඔය දෙක පොඩ්ඩක් කතා කරලා ඉමු. සාකොමියරේ ව්‍යුහය සහ සර්පණ සූත්‍රිකා වාදය. ආවොත් අපි මොනවද ලියන්නේ? අපි දැනගන්න ඕනේ විෂය කරුණු මොනවද කියන එක මෙතනදී කතා කරනවා මම. පැහැදිලිද? හොඳයි. දැන් සාකොමියරයක ව්‍යුහය අපි බැලුවොත් ඇත්තරම ඇයි අපි සාකොමියරයක ව්‍යුහය කතා කරන්නේ? කංකාල පේශී මම ඔන්න අඳිනවා අස්තියක්. මම මේක මකනවා ගොඩක් කියලා තියන්නේ නැහැ මෙහෙම. ඔන්න අස්තියක් තියෙනවා කියලා හිතන්නකෝ අපි. ඔන්න අස්තිය මේ අස්තියට සම්බන්ධ වෙලා තියෙනවා මෙතන කණ්ඩරා හිතන්නකො ඔන්න කණ්ඩරා මෙන්න සම්බන්ධ වෙලා තියෙනවා පේශියක්. ඔන්න පේශිය. හරිද? මේ පේශිය අපි ගත්තොත් දැන් මේ පේශි මිටියක් නේ තියෙන්නේ. දැන් මෙන්න මේ පේශිය මම වෙනම ඇන්දොත් එහෙම මෙතන අස්තියෙන් මෙහෙම කපලා මෙන්න මේ අස්තිය මෙහෙම කපලා මම අඳිනවා මෙන්න පේශිය. ඔන්න පේශිය. හරිද? ඔන්න ඔහම තිබ්බ පේශිය තමයි මේ යන්නේ. එතකොට මේ පේශිය හැදිලා තියෙන්නේ මෙන්න මේ කංකාල පේශිය මෙහෙම හැදිලා තියෙන්නේ පේශි තන්තු මිටි වලින්. මේ තියෙන්නේ පේශි තන්තු මිටි. එතකොට මේ එක තන්තු මිටියක් එළියට ගත්තොත් මෙහෙම බලමු. මේ පේශි තන්තු මිටියක් මේ තියෙන එතකොට පේශි සෛලයක් කියලා කියනවා අපි. මේ තියෙන මේ එකක් ගත්තොත් ඒක පේශි සෛලයක්. පේශි සෛලයේ තියෙනවා සූත්‍රිකා. ඔයාලා දන්නවා මොනවද මේ වගේ තියෙන්නේ? ඇක්ටින් සහ මයසින් කියන සූත්‍රිකා මේක ඇතුලේ තියෙනවා. පේශි සෛලය ඇතුලේ. දැන් මම මේක පොඩ්ඩක් මකලා මෙන්න බලන්න. දැන් ඕක අපි කතා කරන්නේ කංකාල පේශි සෛලයක ව්‍යුහයක්. එතකොට මෙන්න මේ පේශි සෛලයක් හිතන්න ඒක දිග තන්තුවක් විදිහට කංකාල පේශියේ තියෙන්නේ. මොන සෛලයක්. මෙයාගේ මෙන්න මෙහෙම තියෙනවා සාකොමියර. මෙන්න මෙහෙම සාකොමියර තියෙනවා. බලන්න. ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා. එතකොට මෙන්න මේ වගේ මෙහෙම සූත්‍රිකා තියෙන අපි ඉස්සරහට කතා කරමු මොනවද මේ වගේ තියෙන්නේ කියලා මෙහෙම. ඒ අතරේ මෙහෙම තියෙනවා තව සූත්‍රිකා જાතියක්. දැන් පේශී තන්තුව නැත්නම් ඒ සෛලය හැදිලා තියෙන්නේ මේ වාගේ පුනරාවර්තනය වෙන සාකොමියර විශාල ප්‍රමාණයකින්. පැහැදිලිද? අන්න ඒකයි අපි මේ සාකොමීරය ගැන කතා කරන්නේ. එහෙනම් පේශි සෛලයක් ඇතුලේ මොනවා සංවිධානය වෙලා තියෙනවද? අර සූත්‍රිකා වර්ග දෙකක් ඔයාලා දන්නවා ඇක්ටින් සහ මයසින් සූත්‍රිකා තියෙනවා. එතකොට මේක සංකෝචනය වෙන විදිය පැහැදිලි කරන්නේ අපි මොකෙන්ද? සර්පණ සූත්‍රිකා වාද. ඊට කලින් අපි කතා කරන්නේ මොකක් ගැනද? මෙන්න මේ සාකොමීරයේ ව්‍යුහය. අපි දන්නවා අර එයාලගේ හරස් විලේක තියෙනවා නැත්නම් විලේක දරනවා. ඒකට හේතුව තමයි මේ සාකොමීර පවතින එක. හොඳද? දැන් අපි බලමු එක සාකොමීරයක් කොහොමද හැදිලා තියෙන්නේ කියලා. සාකොමීරය හැදිලා තියෙන්නේ සූත්‍රිකා වර්ග දෙකකින්. එකක් අපි කියනවා ඇක්ටින් සූත්‍රිකා, අනිත් එක මයසින් සූත්‍රිකා. මම මේ හරිය අඳින්න. මේ බලන්න සූත්‍රිකා ගැන කතා කරනකොට අපිට වැදගත් ඉසඩ් රේඛා කියලා අපි හඳුන්වන ඝන රේඛා තියෙනවා. මෙන්න මං ඇඳා ඉසඩ් රේඛා දෙකක්. එතකොට මේ තියෙන්නේ මොන රේඛාද? ඉසඩ් රේඛා. ඒවා ඝන රේඛා. පැහැදිලිද? පාට කරන්නම් මම. මේ තියෙන ඉසඩ් රේඛාවක්. හරි? මේ තියෙන එතකොට ඉසඩ් රේඛාව අපිට හරිම වැදගත්. අපි විස්තර කරනකොට පස්සේ බලමු. ඔන්න ඉසඩ් රේඛාව. එහෙනම් මේ තියෙන්නේ ඉසඩ් රේඛාවක්. ඉසඩ් රේඛාව මේ තියෙන්නේ තවත් ඉසඩ් රේඛාවක්. රේඛා. මම කිව්වා අපි දන්නවා. එතකොට සාකොමීරේ හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වල තියෙනවනේ සූත්‍රිකා වර්ග දෙකක්. මොනවද? ඇක්ටින් සහ මයසින්. එතකොට ඇක්ටින් සූත්‍රිකා, සිහින් සූත්‍රිකා, මයසින් සූත්‍රිකා, ඝන සූත්‍රිකා. මෙන්න මේ සිහින් සූත්‍රිකා බැඳිලා තියෙන්නේ ඇක්ටින් සූත්‍රිකා බැඳිලා තියෙන්නේ
මෙන්න මේ අපි කියන Z රේඛාවලට මෙන්න මෙහෙම බැඳිලා තියෙනවා ඒවා. නේ? මේක තමයි සාක්කුමියරයක තියෙන ව්‍යුහය. මම මේක තව චුට්ටක් උඩට ගන්නම්කෝ. මෙන්න මෙහෙම. මේ තියෙන්නේ Z රේඛාවලට බැඳිලා තියෙන සිහින් සූත්‍රිකා, එහෙම නැත්නම් අපි කියනවා ඇක්ටින් සූත්‍රිකා කියලා. හරි. දැන් මේක පැහැදිලිද? වෙන්න කොහොම අපි අඳින්නේ. එතකොට මේ තියෙන්නේ මොනවද? සිහින් සූත්‍රිකා. සිහින් සූත්‍රිකා. මේවටම තමයි අපි කියන්නේ මොනවද? ඇක්ටින් සූත්‍රිකා. ඒවා බැඳිලා තියෙන්නේ Z රේඛාවලට. Z රේඛා තමයි සාකොමියරේ මොනවා විදිහට පේන්නේද අපිට? ඝන රේඛා විදිහට පේන්නේ. ඒවා හරිම වැදගත්. ඝන රේඛා විදිහට පේන Z රේඛාවලට මොනවා බැඳිලා තියෙනවද? මෙන්න මේ සිහින් සූත්‍රිකා නැත්නම් ඇක්ටින් සූත්‍රිකා බැඳිලා තියෙනවා. හරිද? ඊළඟට බලන්න මෙන්න මේ Z රේඛා දෙකක් අතර මෙන්න මේ කොටසට තමයි අපි කියන්නේ මොකක් කියලාද? සාකොමියරය කියලා. මේක සාකොමියරය. සාකොමියරය. දැන් ඊළඟ කතාව බලන්න. මේ ඇක්ටින් සූත්‍රිකා අතර අපිට පේනවා මෙන්න මේ ඝන සූත්‍රිකා. මේ තියෙන ඝන සූත්‍රිකාව. ඒවා මිටි විදිහට තියෙන්නේ. මේවා තමයි අපි කියන්නේ මයොසින් සූත්‍රිකා මේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට මයොසින් සූත්‍රිකා තියෙනවා. මේ තියෙන්නේ මයොසින් සූත්‍රිකා. මේ මයොසින් සූත්‍රිකාවල එකට මිටියක් විදිහට තියෙන්නේ. මේ වගේ මෙන්න මෙහෙම හිසක් තියෙනවා එක පැත්තක. මෙන්න ඒක තමයි මම කියන්නේ. ඔන්න ඔහම කියන්නේ. මොකද මේ වගේ චලනයෙන් තමයි ඇක්ටින් සූත්‍රිකාව අදින්නේ. හරිද? මෙන්න මේ තියෙන. එතකොට එයාලගේ මයොසින් වල හිස ඔන්න ඔය විදිහට. හරි? මේ තියෙන්නේ ඝන සූත්‍රිකා. බලන්න. මේ තියෙන්නේ ඝන සූත්‍රිකා. එතකොට මේ ඝන සූත්‍රිකා බැඳිලා තියෙන්නේ මෙහෙම මැද M රේඛාවට. මේ තියෙන්නේ එතකොට M රේඛාව. පැහැදිලිද? දැන් ඔයාලට පේනවා මේ Z රේඛා දෙකක් අතර තමයි සාකොමියරේ තියෙන්නේ. මම මේ එක සාකොමියරයක් විතරයි ඇඳලා තියෙන්නේ. මෙහෙම සාකොමියර මොනවා වෙවිද? පුනරාවර්තනය වෙවි දිගටම සාකොමියර තියෙනවා. පැහැදිලිද? එතකොට මෙයාගේ බලන්න තව කතාවක් තියෙනවා කියලා දෙන්න. මැද තියෙනවනේ. මැද තියෙන්නේ මොන රේඛා මොන සූත්‍රිකා විතරද? මේ මම ලියනවා ඝන සූත්‍රිකා කියලා. ඔන්න ඝන සූත්‍රිකා. මේ මැද මේව නැත්නම් අපි කියනවා මයොසින් සූත්‍රිකා කියලා. මයොසින්. ඔන්න එහෙනම් මේකේ තියෙන්නේ මේ ඝන සූත්‍රිකා විතරයි මැද්දේ. මේ අග තියෙන්නේ මොනවද? මේ සිහින් සූත්‍රිකා විතරයි තියෙන්නේ. මේ මං කියපු ටික හරිම වැදගත්. මේක තමයි අපි කියන්නේ සාකොමියරේ ව්‍යුහය. සාකොමියරයක් කියලා කියන්නේ පුනරාවර්තනයේ වෙවි තියෙන සංකෝචක ඒකකයක්. මොන වගේද? විලිකිත පේශී වලනේ. අපි කතා කරන්නේ කංකාල පේශී. වල දැන් මේ රූප සටහන අඳින්න වෙනවා විභාගයට ආවොත්. ඇඳලා අපි මේ කියපුවා මේක සමන්විතලා තියෙන්නේ සූත්‍රිකා වර්ග දෙකකින්. එකක් ඝන සූත්‍රිකා අනිත් එක මයොසින්. ඒ කියන්නේ එකක් ඝන සූත්‍රිකා ඒවා මොනවද මයොසින් ප්‍රධාන වශයෙන්ම අනිත් එක සිහින් සූත්‍රිකා ඒවා ඇක්ටින් සූත්‍රිකා ඊළඟට මේවා තමයි ප්‍රෝටීන් චාලක ප්‍රෝටීන නේද මේවා ඊළඟට මේ වගේ අපිට ඝන රේඛා සාකොමේරේක ඝන රේඛා විදිහට දිස්සෙන ඉසඩ් රේඛාවලට මොනවද බැඳිලා තියෙනවද මෙන්න මේ සිහින් සූත්‍රිකා නැත්නම් ඇක්ටින් සූත්‍රිකා බැඳිලා තියෙනවා එම් රේඛාවට තමයි මොනවද බැඳිලා තියෙන්නේද මේ ඝන සූත්‍රිකා බැඳිලා තියෙන්නේ ඒවා මයොසින් එතකොට ඔයාලට පේනවා මැද තියෙන්නේ මොනවා විතරද ඝන සූත්‍රිකා විතරයි දෙපැත්තේ තියෙන්නේ එහෙම නැත්නම් අන්තයට යනකොට මොනවා විතරද තියෙන්නේ අගට තියෙන්නේ මොනවද සිහින් සූත්‍රිකා විතර මෙන්න මේ කතාව තමයි අපි කියන්න ඕනේ මොකද්ද සාකොමියරේ ගැන විස්තර කරනකොට හරිද ඊළඟට අපි බලන්න යන්නේ මේ සාකොමියරය ව්‍යුහය විස්තර කරනවා සර්පණ සූත්‍රිකා වාදේ හරිද එතකොට ඔයාලට පේනවා මේ වෙන්නේ මෙහෙමයි වැඩේ පේශියක් සංකෝචනය වෙනකොට මේ සාකොමියරය ඇතුළේ ළඟ සාකොමියරේ සීමාව තියෙන ඉසඩ් රේඛා මේ ඉසඩ් රේඛා මෙහෙම ලං වෙන එකයි වෙන්නේ. මේ දෙක ලං වෙන්න ඕනේ මෙහෙම. මෙහෙම ලං වෙන්න ඕනේ. ඒතර තමයි සංකෝචන. ලං කරන්නේ මෙන්න මේ මොනවා මගින්ද? මයොසින් මගින් තමයි මෙයාව මෙහාට අදින්න ඕනේ.
මෙයාව මෙහෙට අදින්න. මොකද හේතුව මේ සූත්‍රිකාවලට තියෙන්නේ නියත දිගක්. තේරුණාද? මොන දිගක්ද තියෙන? නියත දිගක්. එතකොට සංකෝචනය වෙනකොට මෙයාව මෙහෙට අදින්න ඕනේ. මෙයාව මෙහෙට අදින්න. එතකොට ඔයාලට පේනවා දැන් එම් රේඛාව මෙච්චරක් තිබ්බට මෙයා සංකෝචනය වෙනකොට එම් රේඛාවේ ප්‍රමාණය මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. මෙයා මෙහාට අදින්නේ වෙන උපක්‍රමයක් නෑ. මොනවා මගින්ද? මෙන්න මේ මයොසින් වල හිස. ඔයාලට පේනවා මේ තියෙන්නේ මයොසින් සූත්‍රිකා. ඒවා මිටියක් විදිහට එකතු වෙලා තියෙන්නේ. ඒ මිටියේ කෙලවර තියෙනවා ඔයාලට පේනවා මයොසින් හිස. තේරුණාද? ඔන්න ඔයම විදිහට තියෙනවා. ඊළඟට අපි බලමු දැන් මේක වෙන්නේ කොහොමද කියලා. මම අඳිනවා දැන් ඇක්ටින් සූත්‍රිකාවක්. මේ තියෙන්නේ ඇක්ටින් වල තියෙන උපේක. නැත්නම් ඇක්ටින් ප්‍රෝටීන් එක තමයි මේ තියෙන්නේ. ඔන්නවම තියෙනවා මේ ඇක්ටින්. හරිද? මෙන්න ඇක්ටින් සූත්‍රිකාව. ඊළඟ මේ හැම ඇක්ටින් සූත්‍රිකාවකම තියෙනවා මයසින් වල හිස බැඳෙන ස්ථානයක්. මම මේ මඳින්නම්කෝ ඒක බන්ධක ස්ථානය කියලා අපි හිතමු. වැරදියට තේරුම් ගන්න එපා. මේ මං එක රේඛාවක් විතරයි යන්නේ. ඇක්ටින් කියලා කියන්නේ සූත්‍රිකාව පට දෙකකින් මෙහෙම ඇති වෙලා තියෙන සූත්‍රිකාවක්. මම තේරුම් කරන්න විතරයි මෙහෙම යන්නේ. එතකොට ඔන්න එයා සීන් සූත්‍රිකාව මම දැන් අඳිනවා මයොසින් සූත්‍රිකා. ඒවා කොහොමද තියෙන්නේ? මිටියක් විදිහට මෙහෙම එකට බැඳිලා තියෙන්නේ මේ. මේවා මිටියක්. මම මේ සරලව කියලා දෙන්නේ මිටියක්. එතකොට මේ වගේ අග මෙන්න මේ මිටියේ කෙලවර මෙහෙම ගිහිල්ලා ඔහොම ඇවිල්ලා මෙන්න මෙහෙම එයාගේ හිසක් එසවිලා තියෙනවා මෙන්න මේ විදිහට. මං අඳින්නේ එක හිසක්. මේවා හිස් ගොඩාක් තියෙනවා. හිතන්නකෝ දැන් මම මෙතන ගත්තොත් මෙයාගේ එන්න ගොඩයි. මෙයාගෙත් එහෙම විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් සූත්‍රිකාව තියෙනකොට මෙන්න මෙහෙම මෙයා සම්බන්ධ වෙලා තිබ්බට මෙයාට ක්‍රියාවක් කරන්න විදිහක් නැහැ. පේශියක් සංකෝචනය කරන්නේ නැති වෙලාවට. තේරෙනවද? ලිහිල්ව මෙහෙම බැඳිලා තියෙනවා මේක. ඊළඟට දැන් අපි බලන්න යන්නේ කොහොමද මේ සූත්‍රිකාවෙන් නැත්නම් සර්පණ සූත්‍රිකා වාදයට අනුව මේක විස්තර කරන්න කියලා. ඒක ඔළුවේ තියෙන්න බෑ කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක. එතකොට එහෙනම් ඔන්න ආයෙ තීරණය කරන්න මේක සංකෝචනය වෙනකොට මේ දෙක එකට ඇතුළු වෙන්න ඕන. මේ දෙක ඇදෙන්න ඕන. ඒ කියන්නේ ලං වෙන්න ඕන. මේ දෙක අතර දුර කෙටි වෙන්න ඕන. මේ අතර දුරත් එතකොට කෙටි වෙන්න ඕන. ඒක කරන්නේ මං කිව්වා මොනවයින්ද? මෙන්න මේ මයොසින් වලින් තමයි ඔය වැඩේ කරන්නේ. දැන් සාමාන්‍යයෙන් මයොසින් තියෙනකොට මම මේක පල්ලෙහාටම ඇඳලා අඳින්නම්. එතකොට ඔයාලට ඒසි තේරුම් ගන්න. ඔන්න මේ තියෙන්නේ මයොසින් හිසක්. ඔන්න මයොසින් හිස මේ විදිහට තියෙනවා. හරිද? මෙයාට සම්බන්ධ වෙලා නැහැ කියලා හිතන්නකෝ දැනට. ඔන්න වැඩි. වෙන්නේ දැන් මෙහෙම තියෙනකොට අපි කියන්නේ මෙයා පහළ ශක්ති මට්ටමේ තියෙනවා කියලා. පහළ ශක්ති මට්ටමේ තියෙනකොට මෙයත් එක්ක බැඳිලා තියෙන්නේ ATP අණුවක්. ඔන්න මොන අණුවක්ද මෙයත් එක්ක බැඳිලා තියෙන්නේ? පහළ ශක්ති මට්ටමේ තියෙනකොට ATP අණුවක් බැඳිලා තියෙන්නේ. පැහැදිලිද? ඊළඟට මෙයා ජල විච්ඡේදනය වෙනවා. ජල විච්ඡේදනය වෙනකොට ATP බිඳ වැටිලා මොනව හදනවද? ADP සහ මොනව හදනවද? ඉනෝගනික් පොස්පේට් හදනවා. දැන් මෙයා එනවා ඉහළ ශක්ති මට්ටමකට. එයාගේ ශක්තිය වැඩි කරගන්නවා. අපි කියනවා ඉහළ ශක්ති මට්ටමකට ආවා කියලා. දැන් මෙයා මොකද කරන්නේ? මෙන්න මේ මයොසින් හිස මෙන්න මේ ඇක්ටින් සූත්‍රිකාවේ අර මයොසින් බන්ධක ස්ථානයත් එක්ක බැඳෙනවා මේ විදිහට. ඔන්න බැඳුනා. කවුද දැන් බැඳුනේ? මේ මයොසින්ගේ හිස. ඒක වෙන්න නම් මොනව වෙන්න ඕනද? මෙයා ඉහළ ශක්ති මට්ටමට එන්න ඕනේ. ඉහළ ශක්ති මට්ටමට එන්නේ කොහොමද? ජල විච්ඡේදනය වෙනවා. එයා ADP සහ ඉනෝගනික් ෆොස්ෆේට් හදනවා. පැහැදිලිද? දැන් හැබැයි මෙයාට නිකන් මෙතෙන්ට බැඳෙන්න බෑ. කැල්සියම් ධන දෙක අයන තියෙනවනේ. කැල්සියම් ධන දෙක අයන වලින් මෙන්න මේ ඇක්ටින් වල මම කිව්වා මොනවද තියෙනවද? මයොසින් හිසට බැඳෙන බන්ධක ස්ථාන තියෙනවා. ඒවා මගින් මෙන්න මේ බන්ධක ස්ථාන නිරාවරණය කරන්න ඕන. නිරාවරණය කරපුවාම මෙන්න මෙයා මෙහෙම බැඳෙනවා. දැන් අපි ඕකට කියනවා හරස් සේතුවක් හැදුවා කියලා. තේරුණාද? මොනවා වුණාද? දැන් මෙයා හරස් සේතුවක් හැදුවා. පැහැදිලිද? දැන් එතකොට දැන් මෙන්න මේ හරස් හේතුව හැදීම තමයි
කියන්නේ එයා මෙයාත් එක්ක බැඳුන් නැත්තම් මෙයාව අදින්න බෑ මෙහාටනේ. මෙයාව අදින්නේ මෙහෙම බැඳුනහම ඔන්න බැඳුනා. එහෙනම් මෙයා මොන අවස්ථාවේද මේ වැඩේ වෙන්නේ? එයා අර ATP තිබ්බා ඒක ජල විච්ඡේදන වල ADP සහ ඉනෝගැනික් ෆොස්ෆේට් බවට පත් වුණාට පස්සේ. පැහැදිලිද? ඊට පස්සේ දැන් මෙයා හරස් හේතුව හදලා දැන් මෙයාට පුළුවන් මෙයාව මෙහාට අදින්න. තේරුණාද? මේ ශක්තිය, මේ බලය ලැබෙන්නේ මෙන්න මෙතනදී. ඊට පස්සේ මොකද වෙන්නේ? ADP ඔන්න ඉනෝගැනික් ෆොස්ෆේට් හැදිලා මේ වැඩේ වුණාට පස්සේ ඒ ක්‍රියාව වෙනවා. දැන් නැවත මෙන්න මේ ADP තිබ්බ තැනට නැත්නම් මේ මයොසින් හිසට මොන අණුවක් බැඳෙනවද? ATP අණුවක් බැඳෙනවා. ATP අණුවක් බැඳුනහම මෙයා නැවත පහළ ශක්ති මට්ටමකටපත් වෙනවා. මම දැන් අඳිනවා ඊළඟට මෙතන මෙන්න මෙයා දැන් පහළ ශක්ති මට්ටමටපත් වුණා. ඔය ඔන්න දැන් මෙයා පහළ ශක්ති මට්ටමටපත් වුණා. එතකොට එයා බැඳිලා ඉන්නේ මොනවද? ADP ATP අණුවක් මෙතෙන්ට බැඳිලා තියෙනවා. එයා නැවත මොකද කරන්නේ? ඔහොම ඉන්නවද? නෑ. අයෙත් ATP ජල විච්ඡේදනය වෙනවා. ජල විච්ඡේදනය වෙලා මොනව හදනවද? ADP සහ ඉනෝගැනික් ෆොස්ෆේට් වෙනවා. ඔන්න නැවත අර වගේ මෙයත් එක්ක බැඳිලා ඇක්ටින් එක්ක බැඳිලා මෙයාව මොකද කරන්නේ? මෙහෙට අදිනවා. දැන් බලන්න මෙයා මේ පැත්තෙන් අදිනවා. මෙයා මේ පැත්තෙන් අදිනවා. මේක මේ හැම හිසක් මගින්ම නොනවත්වාම කරනවා. දිගට මේ වැඩේ කරගෙන යනවා. එතකොට ඔයාලට තේරෙනවා මම කිව්වා අපේ එක පේශියක එක පැත්තක් මෙතනින් බැඳිලා පේශියේ අනිත් පැත්ත මේ පැත්තට බැඳිලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? හැම එකම මෙහෙම එකට සංකෝචනය වෙනකොට මේ ඔක්කොම Z රේඛා එකට ලං වෙනවා. එකට ලං වෙනකොට මොකද වෙන්නේ? මේ අපේ අස්තිය මෙන්න මේක සංකෝචනය වෙනවා. එතකොට අපේ අත මෙන්න මෙහෙම නැමෙනවා. පැහැදිලිද? එහෙනම් පේශිය සංකෝචනය වෙනකොට වෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ ඇක්ටින් සූත්‍රිකා ඔක්කොම ලං කරනවා, අදිනවා මෙහාට. ඒක කරන්නේ මෙන්න මේ මයොසින් මගින්. මෙයා නැත්තම් මේ වැඩේ කරන්න බෑ. එහෙනම් ඔයාලා තේරුම් ගන්න ඕනේ පහළ ශක්ති මට්ටම අවස්ථාව මොකද්ද? ඉහළ ශක්ති මට්ටම අවස්ථාව මොකද්ද කියලා. දැන් මෙයා තියෙන්නේ මොන ශක්ති මට්ටම අවස්ථාවේද? පහළ ශක්ති මට්ටම අවස්ථාව. එහෙනම් මෙතෙන්ට අර මේ විදිහට බැඳුනහම තමයි මේ මෙහෙම මෙයාත් එක්ක මෙහෙම බැඳුනහම තමයි මම එකයි යන්නේ මෙයාව මෙහෙට අදින්න පුළුවන් වෙන්නේ. මේ හිසෙන් මෙයාව මෙහාට තල්ලු කරනවා. හරිද? ඔන්න ඕක තමයි අපි කතා කරන්නේ එතකොට සර්පණ සූත්‍රිකා වාදය ගැන. මේ දේ ඔළුවේ තියාගෙන තමයි අපි අර වාක්‍ය ටික ගලපගෙන ඉස්සරහට යන්න ඕන. එතකොට මේ හැම වැඩකටම හැම වෙලාවෙම ATP අණුවක් බැඳෙන්න ඕන. කියන්නේ ATP අණුවක් වැය වෙනවනේ. ශක්තිය වැය වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ පේශි සංකෝචනය මොනවා වැය වෙන ක්‍රියාවලියක්ද? ශක්තිය වැය වෙන ක්‍රියාවලියක් කියලා අපි කියනවා. හරි? එතකොට මේක තමයි අපි කතා කරන්නේ පේශි සංකෝචනය පිළිබඳව සර්පණ සූත්‍රිකා වාදය. එහෙනම් ඒකට දායක වෙනවා ඇක්ටින් සූත්‍රිකා වගේම මොන සූත්‍රිකාද? මයොසින් සූත්‍රිකා. එහෙනම් චාලක ප්‍රෝටීනනේ අපි මේවා දන්නවා. හොඳයි. ඔන්න මූලික අදහස ඔළුවේ තියාගන්න. ඊළඟට අපි කතා කරනවා තවත් ප්‍රශ්නයක්. ඒ තමයි මම ගිය සතියේ කිව්වා ඔයාලට කියලා දෙනවා කියලා. පානීය ජලය පිරියම් කිරීම ගැන අපි පොඩ්ඩක් කතා කරනවාද? පානීය ජලය පිරියම් කිරීම. හොඳද? පානීය ජලය පිරිසිදු කිරීම. පිරිසිදු කිරීම. පානීය ජලය පිරිසිදු කිරීම. මේ පානීය ජලය පිරිසිදු කරන එක පියවර 3කින් වෙන්නේ. පළවෙනි එක තමයි අවසාදනය හා කැටි ගැසීම. මම මෙහෙම ලියන අවසාදනය හා මොකක්ද? කැටි ගැසීම කියන එක. ඔන්න පළවෙනි පියවර. අවසාදනය සහ කැටි ගැසීම.
ඔයාලා දැන් දන්නවා දැනගන්නත් ඕනේ මේක දන්නවා ෂුවරගෙන්ම. ඒ තමයි කොහෙන්ද අපිට දැන් නගරයක ජල පිරිපහදුකාගාර තියෙනවා. ඒ වගේ තමයි මෙන්න මේ පානීය ජලය පිරිසිදු කිරීම කරන්නේ. සාමාන්‍ය වැවක් වෙන්න පුළුවන්, ගඟක් වෙන්න පුළුවන්. මේ වගේ ජල ප්‍රභවයකින් තමයි ජලය ගන්න. නැත්නම් ඒ ආශ්‍රිතව කපපු ලිං වලින් හරි ජලය ගන්නවා. ඒ ජලය අරගෙන ඔයාලට මතකද නැත්තම් මම කියන්නම්කෝ මෙහෙම ඒ ජලය අරගෙන ඒවා මොනකද කරන්නේ පිරිසිදු කරනවා. පිරිසිදු කරලා තමයි අවසානෙට අර කොලිෆෝම් පරීක්ෂාවත් කරලා අපිට බීමට සුදුසු තත්ත්වයට මේකපත් කරලා එවන්නේ. මේ පරීක්ෂාවෙන් පස්සේ. එතකොට දැන් හිතන්න දැන් මේ ගේන වතුර ටික ඉස්සරලාම කරන්නේ මෙන්න මේ වගේ ටැංකි විශාල ටැංකි තියෙනවා. මේවා ගොඩාක් භූගත ටැංකි. හරිද? බිම තියෙන ටැංකි. එහෙම නැත්නම් මෙන්න මේ ටැංකි වලට මොකද කරන්නේ? මේ ජලය පොම්ප කරනවා. ඔන්න මේ ජලය ගෙනල්ලා මේවට පොම්ප කරනවා. පැහැදිලිද? මේක තමයි පළවෙනි පියවර විදිහට වෙන්නේ. ඔන්න ජලය ගෙනල්ලා පොම්ප කරනවා. මේවට අපි කියන්නේ ජල සංචායක නැත්නම් විශාල ටැංකි. දැන් මේ වගේ ගෙනල්ලා අපි දැන් හිතන්නකෝ හැම වෙලාවෙම වතුර පිරිසිදුවට අපිට නෑනේ. ඔයාලා දැකලා තියෙනවනේ බොර තියෙන වතුර තියෙනවනේ. එතකොට වතුර බොර තත්වයේ තියෙනවා. ඒ කියන්නේ මඩ අංශු, රොන් මඩ අංශු ඒවන හින්දානේ බොර වෙලා තියෙන්නේ. මෙන්න මේ බොර තියෙනවා නම් අපි මේවා මේ තැම්පත් වෙන්න සැලකිය යුතු කාලයක් දෙන්න ඕන. නැත්නම් තැම්පත් වෙන්න කාලයක් දෙන්න. ඒක කරන්නේ මේ ටැංකි වලට මේ වතුර දාලා සැලකිය යුතු කාලයක්. කියන්නේ සෑහෙන කාලයක් අපි දෙනවා අර බොර මොනවා වෙන්නද ටික 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 තැම්පත් වෙන්න. පැහැදිලිද? ඊළඟට තව මේකට අපි වැඩක් කරනවා. ඒ තමයි ඇලම් එකතු කරනවා. ඇලම්, ඇලුමිනියම්, පොටෑසියම් සල්ෆේට්. මේ ඇලම් එකතු කරපුවාම මොකද වෙන්නේ? ඒකෙන් මේ ඇලෙන සුළු බවක් ඇති කරලා මේකේ තියෙන අර රොන් මඩ වගේ වෙනත් සුද්ධ ජීවීන් වෙනවා. මේ ටික ඔක්කොම මොකද වෙන්නේ? ඇලෙන්න කියන්නේ අර අවසාදනය වේගවත් කරනවා. ඒක තමයි මේ ඇලම් මගින් කරන්නේ. විශේෂයෙන්ම රොන් මඩ නැත්නම් බෝරාංශු අර ඇලෙන සුළු විදිහටපත් කරලා ඒවා මොකද කරන්නේ? තැම්පත් කිරීම කරනවා. ඒක තමයි අපි කියන්නේ මොකද්ද? අවසාදනය සහ කැටි ගැසීම කියලා. ඔන්න පළවෙනි පියවර. ඊළඟට දෙවෙනි පියවරට යනවා. ඒ තමයි දෙක පෙරීම. බලන්න. දෙවෙනි එක පෙරීම. අපි පෙරීමේදී භාවිතා කරන්නේ වැලි තට්ටුවක්. මේවා වැලි තට්ටුවකට විසිරවනවා මෙහෙම. පස් තට්ටු පස් අංශු තියෙන ඔයාලා දැකලා තියෙනවනේ ගෙවල් වල තියෙන ෆිල්ටර් වල අර දාලා තියෙන්නේ ගල් තට්ටුවක් වගේ මෙන්න මෙහෙම නම දාලා තියෙනවා. ඒකට මේ තියෙන්නේ වැලි අංශු එක එක ප්‍රමාණයේ තියෙන වැලි අංශු. ඔයාලගේ පොතේ තියෙන පස් අංශු කියලා අපි ඒකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වචනේ හරි ගැටලුවක් නෑ. දැන් මොකද කරන්නේ? දැන් ජලය මේ හරහා හෙමින් විසිරුව හරිනවා. ඔන්න මේ හරහා හෙමින් විසිරුව හරිනකොට මේ ජලය හරිද මේකේ තියෙන ජලය දැන් අර පළවෙනි එකට ගත්ත ජලය පියවරේ ඉඳලා දෙවෙනි පියවරට ගියපුවාම මෙන්න මේ විසිරුව හරිනවා. විසිරුව හරිනකොට මේ ජලය හෙමින් මෙහෙම කාන්දු වෙවි පල්ලෙහාට යනවා. කොහොම යනවා. ඊළඟ තමයි මේවට මෙහෙම එකතු වෙන්නේ. තේරුණාද? එතකොට දැන් මෙහෙම යනකොට මේකේ ඉන්නවනේ විවිධ බැක්ටීරියා වෙන්න පුළුවන්, වෙන සුද්ධ ජීවි කෝෂ්ඨ වෙන්න පුළුවන්. මෙන්න මේවා මේ පස් අංශු වලට අපි කියන අධිශෝෂණ නැත්නම් අවශෝෂණය වෙනවා. අවශෝෂණය වෙලා ඒවා හිර වෙනවා මෙන්න මේ පස් අංශු අතර. දැන් ඒවා පහළට එන්නේ නැහැ. ඒවා මේ වගේ රැඳෙනවා. සාමාන්‍යයෙන් 99%ක් විතරම මොකද වෙන්නේ? මෙන්න මේකෙන් තියෙන මේ බැක්ටීරියා සෛල ඒ ඔක්කොම පෙරිලා යනවා. විශේෂයෙන්ම බැක්ටීරියාව. මෙන්න මේ පෙරෙනවා. පෙරිලා අපි මේක එකතු කරගන්නවා. හැබැයි සමහර ඒ වගේ පොඩි වැඩක් කරනවා. අතිරේක කාබන් එකතු කරනවා. මේ වගේ විෂ තියෙනවා නම් ඒවා අයින් කරන්න. සක්‍රීය කළ කාබන් එකතු කරනවා. හරිද? ඔන්න ඔය වැඩේ තමයි දෙවෙනි පියවරේදී වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි පියවරේදී කරන්නේ අංක 3 පියවරේදී කරන්නේ විෂ බීජ නාශනය. බලන්න මොකද කරන්නේ? විෂ බීජ නාශනය කරන්න ඕනේ. විෂ බීජ නාශනය කරන්න අපි මේ වතුර වෙනම ටැංකි වලට අරගෙන
අපි කියන්නේ ක්ලෝරිනීකృත කරනවා. ඔන්න දැන් මෙයාගේ මෙයාට ගෙනාවා. එයාගේ මේ වතුර ටික තමයි මෙතෙන්ට ගන්න. අපි කියනවා මොනවා කියලාද? ක්ලෝරිනීකృత කිරීම කරන්න පුළුවන්. හරිද? ක්ලෝරිනීකృత කරන. ඒ කියන්නේ මේකේ ක්ලෝරින් දිය කරනවා. හරිද? එතකොට මේකේ එයාලා සුද්ධ ජීවීන් විනාශ වෙනවා. ඒකයි වෙන්නේ. ඊට පස්සේ තව ඔయిత වඩා කරනවා අහලා තියෙනවා ඕසෝන් එකතු කරනවා. ඕසෝන් මගිනුත් මොනව කරන්න පුළුවන්ද? මේක සුද්ධ ජීවීන් ඔක්සිකරණය කරලා විනාශ කරන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි හැබැයි ඕසෝන් එකතු කිරීම ක්ලෝරින් දැන් අපි දන්නවනේ රසක් එනවනේ ක්ලෝරින් වල සුවඳ ටිකක් අමිහිරි සුවඳක් තියෙන්නේ රසයත් එහෙමයි. ඒකට ටිකක් අපි අකමැති. හැබැයි ඒ වුණාට ඕසෝන් වගින් මේ වැඩේ කරාට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක හොඳ සතුටුදායක ක්‍රමයක් කැමැති ක්‍රමයක් වෙනවා. ඒ කියන්නේ අර ගන්ධයේ සහ රසයේ ප්‍රශ්නයක් නැති නිසා. ඒකට මේ ටික තමයි එන්නේ මොකේද? අපි කියන්නේ පානීය ජලය. ඔව් මම වරද්දලා නේද? පානීය ජලය පිරිසිදු කිරීම තමයි අපි මේ කතා කරන්නේ. හරිම සිම්පල් ඇත්තටම මේවා. මේ මහා ලොකු එකක් නෙමෙයි මේක ඉන්නේ කොටසකට. තේරුණාද? මේත් එක්කම යන හින්දා මම ඉතුරු එකක් කියලා දෙන්නම්. ඒ තමයි අපජලය පිරියම් කිරීම. ඒකත් අපි චුට්ටක් කතා කරමුකෝ. අපජලය පිරියම් කිරීම. ඔයාලා දැන් මේක අහගෙන ඉඳලා නෝට් එකක් හොඳට බලලා ඊට පස්සේ රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න try කරන්න. නේද? එහෙමයි කරන්න. ඊළඟට අපි බලමු දැන් අපජලය මොනවා කිරීමද? පිරියම් කිරීම. අපජලය කියන්නේ හිතන්න විවිධ සේදුම් ස්ථාන වලින් වෙන්න පුළුවන් විවිධ තැන් වලින් එකතු වෙලා අපද්‍රව්‍ය එකතු වෙලා තියෙන අයින් කරන වතුර තියෙනවා. ඒවට අපි කියනවා මොනවා කියලාද? අපජලය කියලා. ඒවා ඇයි පිරියම් කරන්නේ? අපි ඒවා එකතු කරන්න ඕන අය ස්වභාවික ජලාශයකට. දානකොට ඒ වගේ තියෙන අපද්‍රව්‍ය එක ඒක නිදහස් කරන්න හොඳ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ අපජලය අර ස්වභාවික ජලාශ පරිසරවලට එකතු වුනහම ඒවා දූෂණය වෙනවා. ඒක වළක්වන්නේ නම් අපි කරන්න ඕනේ මොකද්ද? අපජලය පිරියම් කිරීම කරන්න ඕන. එහෙනම් අපජලය දැන් අපි හිතන්න කර්මාන්ත ශාලාවක එකතු වෙන වතුර ටික වෙනත් අර ජලාශයකට එකතු කරන්න කලින් ඒකේ තියෙන අපද්‍රව්‍ය තොර කරන්න. ඒක තමයි ඇත්තටම මෙහෙම කරන්නේ. ඒක පරිසර හිතකාමී වැඩක්. දැන් කොහෙන්ද හිතන්නකො මෙන්න මෙහෙම මෙතනත් කරන්නේ අපි කතා කරනවා පිරියම් කිරීම දෙකක් මෙතන. එක ප්‍රාථමික පිරියම් කිරීම. පළවෙනි එක ප්‍රාථමික පිරියම් කිරීම. ප්‍රාථමික පිරියම් කිරීම. අනිත් එක තව එකක් තියෙනවා ද්විතීක පිරියම් කිරීම. ද්විතීක පිරියම් කිරීම. ද්විතීක පිරියම් කිරීම කියලා ක්‍රම දෙකයි. මේක එක මේක දෙක. අතන තිබ්බේ ක්‍රම තුනක්. දැන් කරන්නේ මෙතනත් ටැංකි අපි පාවිච්චි කරනවා නැත්නම් ජල සංචායක පාවිච්චි කරනවා. මොකද ජලය එකතු කරගන්න ඉපේ. ඔය වැඩ මොනවා වැඩේ කරන්න ජලය ටික එකතු කරගන්න. ජලය එකතු කරනවා. ඔන්න මෙතෙන්ට පොම්ප කරලා අපිට එකතු කරන්න පුළුවන්. මේ ජලය ඔන්න ඉස්සල්ලාම අපි කතා කරමු. මොකද්ද මේ ප්‍රාථමික පිරියමේදී කරන්නේ? ඔයාලා ලියන්න ඕනේ එතකොට දැනගන්න ඕනේ. ප්‍රාථමික පිරියමේ සිද්ධ කරන ක්‍රියාවලිය මොනවද? ඒ ටික තමයි මේකට අදාළ වෙන්නේ. ඒකට මේම ජලය ගෙනපුවාම මේකේ විවිධ දේවල් තියෙනවා. මොනවද තියෙන්න පුළුවන්? පාවෙන විශාල ඝන ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. පාවෙන දේවල් මොනවද? රිජිෆෝම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලාස්ටික් දේවල් වෙන්න පුළුවන්. මොනවා හරි පොලිතීන් වෙන්න පුළුවන්. පාවෙන දේවල් තියෙනවා. ඒ වගේම මේකේ රොන් බොර තියෙන්න පුළුවන්, වැලි තියෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා අර වාහන හෝදන තැනක නම් සර්විස් ස්ටේෂන් එකක නම් ග්‍රීස් තියෙන්න පුළුවන්, ඔයිල් තියෙන්න පුළුවන්. මේ ඔක්කොම මේකේ පිරීලා තියෙනවා. හරිද? දැන් අපි කරන්නේ මෙතන ඉස්සරලාම ඔන්න මේවට එකතු කරලා දැන් මේ වගේ තියෙනවා නම් පාවෙන දේවල් අපි අයින් කරලා දානවා මෙතන. ඔන්න කොටසක් අයින් කරානේ. පාවෙන දේවල් අයින් කරන්න පුළුවන්. මේකේ වැලි තිබ්බොත් ඒ වැලි අපිට මොනව කරන්න පුළුවන්ද? අයින් කරන්න පුළුවන්. මේකේ තැම්පත් වෙනවා රොන් බොර ඒවා අයින් කරන්න පුළුවන්. ඒ වගේම ග්‍රීස් තෙල් වගේ දේවල් මේකේ රැඳෙනවා ඒවා අපිට අයින් කරන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මේකේ ඓන්ද්‍රිය ද්‍රව්‍ය ඒ කියන්නේ ජීර්ණයක් වෙන්නේ නැහැ. හරිද? සුද්ධ ජීවීන් මගින් මේක ජීර්ණයක් කරනවද? එහෙම ජීර්ණයක් වෙන්නේ නැහැ මේක. අර තියෙන දේවල් ඔන්න අපි පළවෙනියටම මේක අයින් කරා.
අයින් කරලා දෙවෙනි පියවරදී තමයි, ඒ කියන්නේ ද්විතීක පිරියම් කිරීමේදී තමයි අර සුද්ධ ජීවීන් මගින් මේ වැඩේ කරන්නේ. පැහැදිලිද? හැබැයි ඓන්ද්‍රීය ද්‍රව්‍ය මෙතනින් අපි අයින් කරනවා 125ක් විතර මෙතනින් අයින් කළා දාන්න. කොහොමද සුද්ධ ජීවී ජීරණේ නෙවෙයි ඒක කරන්නේ. ඊළඟට මේ අයින් කරාට පස්සේ වතුර ටික ගෙනියනවා. ඊට පස්සේ නැවත ද්විතීක පිරියමට තමයි පාවිච්චි කරන්නේ. ද්විතීක පිරීමේදී ඓන්ද්‍රීය ද්‍රව්‍ය චීරණය කරන ඔක්සිකරණය කරනවා සුද්ධ ජීවීන් මගින්. මේක සම්පූර්ණ ස්වායු සුද්ධ ජීවීන් මගින් තමයි වෙන්නේ. මෙතන ක්‍රම දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි අපි කියනවා සක්‍රීය කළ බොර ක්‍රමය කියලා එකක් තියෙනවා. හරිද? සක්‍රීය කළ බොර ක්‍රමය. බොර ක්‍රමය. තව එකක් තියෙනවා කාන්දු පෙරහන් ක්‍රමය කියලා. දෙක මම ලියන්න. දෙවෙනි එක කාන්දු පෙරහන් ක්‍රමය. කාන්දු පෙරහන් ක්‍රමය කියලා ඔන්න ක්‍රම දෙකක් තියෙනවා. දැන් සක්‍රීය කළ බොර ක්‍රමයේදී මෙන්න මෙහෙම ටැංකිය තියෙනවා. හරිද? මේ ටැංකිය. මේ ටැංකියේ පහලින් තියෙනවා මෙන්න මෙහෙම නල මාර්ග දාලා. කොහොම මේවා වාතනය කරනවා. මේ තියෙන වතුර මේක හොඳට වාතනය කරනවා. එතකොට ස්වායු තත්ත්වයක් මේකේ ඇති වෙනවා. මේකේ තියෙන ඓන්ද්‍රීය ද්‍රව්‍යයක් සුද්ධ ජීවීන් මගින් මොකද කරන්නේ? ජීර්ණය වෙනවා. ඊළඟට කාන්දු පෙරහන් ක්‍රමේදී කරන්නේ මෙන්න එතන ටැංකි තියලා තියෙන්නේ මෙහෙම. මේක ඉහනවා අර වැලි තට්ටුවක් මතින්. ඔන්න වතුර ගෙනැල්ලා ඉහනවා කොහොමද? හෙමින් ගලා යන්න හෙම්මීට වැටෙන්න මේකට වැලි තට්ටුවකට දානවා. දැන් එතකොට මේකෙදි මොකද වෙන්නේ? අර සුද්ධ ජීවීන් නැත්තම් වාතනය වෙනවා. ජලයේ වාතනය වෙලා සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. පැහැදිලිද? එතකොට මෙතන අර පස් අංශු තියෙනවා. ඒ හරහා තමයි මේ ජලය නැත්නම් වැලි අංශු වැලි තට්ටු හරහා තමයි මෙන්න මෙහෙම ගලාගෙන යන්නේ පහළට. ඒකට අපි කියනවා මොකක් කියලාද? කාන්දු පෙරීම කියලා. මේ ක්‍රම දෙකේදීම සුද්ධ ජීවීන් විනාශ වීමක් වෙනවා. මේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය ජීර්ණය වෙනවා. දැන් මේ වගේ හෙමින් හෙමින් ජලය යනකොට අර කාබනික ද්‍රව්‍ය තියෙනවනේ මේ වගේ තියෙන ඓන්ද්‍රීය ද්‍රව්‍ය සුද්ධ ජීවීන් මගින් මොකද කරන්නේ? ඔක්සිකරණය කරනවා. ඒකට ටික ටික පෙරි පෙරි තමයි මේ වතුර ටිකක් තියන්නේ. මේකට අපි කියනවා මොකක් කියලාද? කාන්දු පෙරහන් ක්‍රමය. ඒකට ඓන්ද්‍රීය ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙතනදී අයින් වෙලා යනවා, ඉවත් වෙලා යනවා. පැහැදිලිද? 75ක් විතරම මෙන්න මේ ක්‍රමයෙන් අපිට අයින් කරගන්න පුළුවන් කාන්දු පෙරහන මගින්. ඊට පස්සේ මේ දෙකෙන්ම එකතු වෙනවනේ ඉතුරු ටිකක් මේකයි රැඳෙනවනේ රොන් බොර. පැහැදිලිද? මෙන්න මේ රොන් බොර ටික අපි ගෙනියනවා මේ වගේ රැඳෙන මන්දියන් මෙහෙම අඳින්නම්. රොන් බොර මේ ක්‍රම දෙකේම එකතු වෙන මොනවද? රොන් බොර. බොර තියෙනවනේ. මේවා ගෙනියනවා නිර්වායු රොන් බොර ජීරකයකට. නිර්වායු රොන් බොර ජීරකයකට. නිර්වායු රොන් බොර ජීරකයට ගෙනිහිල්ලා ඒවා නිර්වායු තත්ත්වයට යටතේ මොකද කරන්නේ? ජීර්ණය කරනවා. ඊට පස්සේ ඒකෙදී මීතේන් හැදෙනවා, කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. මොකද නිර්වායු තත්ත්වයක් නෙවෙන්නේ. ඊට පස්සේ ඉතුරු වෙන ටික පොහොර විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ජලය තියෙනවනේ. මේ ජලය ටික මොකද කරන්නේ? අපි විස බීජනාශනය කරලා එකතු කරනවා ස්වභාවික ජලාශ වලට. එතකොට මේක තමයි අපි කතා කරන ක්‍රම දෙක. එකක් ප්‍රාථමික පිරියම් කිරීම, අනිත් එක මොන ක්‍රමයේද? ද්විතීක පිරියම් කිරීම කියන ඔන්න ඔය ක්‍රම දෙක. පැහැදිලිද? හරි. ඔය ටික තමයි එතකොට අපි අද කතා කරන්නේ. හරි. අ ගිය සතියේ පොඩි ප්‍රශ්නයක් වුණා අර මේ කරන්ට් එක යන්න කලින් මම කතා කරගෙන ආවනේ අර ප්‍රතිශක්තියේ මුල් කොටස ඒ ටික නැති වුණා නේ. ඔව් එහෙම එකකුත් වුණා. ඒක වෙනම වීඩියෝ එකක් කරලා මම ඒක දානවා අය. ඒක බලාගමු එතකොට. එහෙනම් අදට මේ වීඩියෝ අපි මෙතනින් නවත්තනවා. අපි ඊළඟ දවසේ අයිත් රචනා ප්‍රශ්න දෙකක් එක්ක හම්බ වෙමු. ශාකයේ ප්‍රශ්නයක් සහ සත්‍යයට අදාළ ප්‍රශ්නයක්. ආයිබෝවන්.